නවීන ස්මාර්ට්ෆෝන් එකක් හදන දැවන්ත කර්මාන්ත ශාලාවක් ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මේකේ සේවකයෝ දහසක් විතර වැඩ කරනවා. හැබැයි ඒක අතරම හිතා ගන්න තමාරු තරම් ලොකු තැනක් නේ. ඔව්. හැබැයි හිතන්න ඒ කිසිම කෙනෙකුට නිශ්චිත තනතුරක් නැහැ මොනවද කරන්න කියලා වගකීමක් නැහැ කියලා කවුරුත් කාටවත් රිපෝට් කරන්නේ නැහැ. Tamanට කැමති වෙලාවට ඇවිත් අර කැමති වැඩක් කරලා යනවා. ඒ කියන්නේ එහෙම වුණොත් ඒකට සම්පූර්ණ විනාශයක් නේ. කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ. හරියටම හරි. ඒක ලොකු අවුල් ජාලාවක් වෙනවා. හැබැයි පුදුමයකට වගේ ලෝකේ තියෙන දැවන්තම සමාගම් දහස් ගණනක් සේවකීන් දුක්ක කිසිම අවුලක් නැතුව ඊටාම සුමුටව දිනපතා වැඩ කටයුතු කරගෙන යනවා. අනිවාර්යයෙන්ම. ඒක මාරම සිස්ටම් එකක්. අන්නේ සිස්ටම් එක ගැන තමයි අද අපි කතා කරන්නේ. අද මේ මූලාක්ෂර හරහා අපි කරන්නේ ඕනෑම ව්‍යාපාරයක් හෝ ආයතනයක් සාර්ථකව සංවිධානය කරන්නේ කොහොමද කියන එක ගැන ගැඹුරු විමර්ශනයක්. ඒ කියන්නේ මේක අර මීමැසි වැඩයක් වගේ. පිටින් බලනකොට නිකන් මිනිස්සු කලබලෙන් එහෙම දුවනවා විතරයි පේන්නේ. ඕ හරිම සංකීර්ණයි වගේ පේන්නේ. හැබැයි ඒ කලබලකාරී බව යටින් ඊටමත් ක්‍රමානුකූල අර ගණිතමය වගේ නිවැරදි ව්‍යුහයක් හැංගිලා කියනවා. ඒක තේරුම් ගත්තාම ඕනම කෙනෙකුට මේක හරිම ලේසි. අපේ අරමුණත් ඒකම තමයි. මේ අහන අයට සමහර වෙලාවට කාර්යබහුල වෙලාවක ඒ කියන්නේ මහමග බස් එකක යන ගමන් වුණත් කිසිම අපහසුාවක් නැතුව අහලා තේරුම් ගන්න පුළුවන් විදිහට මේ සංකීර්ණ දේවල් ඊටාම සරලව කතා කරන එක. ඒක ගොඩක් වැදගත්. එහෙමනම් අපි මුලින්දලම පටන් ගමු. ඉතින් ලොකු ආයතනයක් මේ සංවිධානය කිරීම කියන වැඩේ ආරම්භ කරන්නේ කොතනින්ද? මොකද 1000කට එකපාරටම වැඩක් කරන්න කිව්වොත් මුකුත් වෙන්නේ නැහනේ. එයාලා කොහොම හරි වැඩ බෙදා ගන්න ඕනේ. ඔව් කලමනාකරණේ පළමු පියවර වෙන්නෙම අන්න ඒක. ඒ කියන්නේ ආයතනයේ ප්‍රධාන අරමුණ ඉෂ්ට කරගන්න මොනවද කරන්න තියෙන වැඩ කියලා ලයිස්තුවක් හදාගන්න එක. ඒ කියන්නේ මුලින්ම වැඩ ටික අඳුර ගන්නවා. හරියටම හරි. ඊට පස්සේ ඒ වැඩවලට අදාළව රැකියා නිර්මාණය කරනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඒ දැවැන්ත වැඩ කොටස් ඊටමත් කුඩා සරල කොටස් වලට කඩනවා. ඒකට නේද අර ශ්‍රම විභජනය එහෙමත් නැත්නම් වැඩ බෙදීම කියලා කියන්නේ? අනිවාර්යෙන්ම එක සේවකයෙක් අර ලොකු වැඩෙන් එක කුඩා වැඩ කොටසක් විතරක් දිගින් දිගටම කරනවා. පොඩ්ඩක් ඉන්න දැන් ගෙයක් හදද්දී කට්ටියක් වැඩ බෙදා ගන්න එක මට තේරෙනවා. එක්කෙනෙක් ගඩොල් බඳිනවා, තව කෙනෙක් වහලේ ගහනවා. එතකොට වැඩේ ඉක්මන්. ඕ ඒක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි ආයතනයක් ඇතුලේ රැකියාවක් ඔය කියන විදියට ඊටාම කුඩා කොටස් වලට කඩලා දෙනවා කියන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ව යන්ත්‍ර බවට පත් කරනවා වගේ වැඩක් නේද? ඒකෙන් අදහස් කළේ හිතන්නකෝ කෙනෙක් දවසට 500 වතාවක් එකම ඉස්කුරුප්පු එනේ හයි කරනවා. එහෙමත් නැත්නම් දවසම එකම ෆෝම් එකකට data ඇතුළත් කරනවා. ඒක මානසිකව කොච්චර වදයක්ද? මේ තරම් ඒකාකාරී විදියට වැඩ කඩන එකේ ඇත්තම වාසිය මොකක්ද? ඔය මතුකලේ ඇත්ත තමයි කලවනාකරණයේදී කතාබහට ලක් වෙන ඊටාම ප්‍රබල විවේචනයක්. අර ඒකාකාරී බව නිසා එන මානසික පීඩනය, කම්මැලිකම කියනක සම්පූර්ණ ඇත්ත. ඉතින් ඇයි සමාගම් දිගටම මේක කරන්නේ? එකම එක හේතුවක් නිසා. ඒ තමයි උපරිම ඵලදායීතාවය. හිතන්න එකම පොඩි වැඩේ දවසම කරනකොට ඒ මිනිස්සයා එකට අතිශයින්ම දක්ෂ වෙනවා. ඒ කියන්නේ වැරදි වෙන්නෙම නැති තරම්. ඔව් වැරදි සිදුවෙන ප්‍රතිශතය බිඳුවටම බහිනවා. වැඩේ කෙරෙන වේගය අදාහගන්න බැරි තරම් ඉහළ යනවා. ඉතින් ආයතනයේට එකෙන් විශාල ලාභයක් එනවා. හැබැයි අර රොබෝවරු වගේ වෙන එක නවත්තන්නත් නූතන ක්‍රම තියෙනවා. ඒ මොනවද? උදාහරණයක් විදිහට රැකියා මාරුව, ඒ කියන්නේ job rotation වගේ දේවල් වලින් සේවකයාට වෙනස් අත්දැකීම් දෙනවා. කොහොම වුණත් මේ විදිහට කුඩා කොටස් වලට කඩපු වැඩ ආයෙත් එකතු කරන ක්‍රමයක් තියෙන්නම ඕනේ. කඩපු වැඩ ආයෙත් එකතු කරනවා. ඒ කියන්නේ අර දෙපාර්තමේන්තු හදන එක ගැනද මේ කියන්නේ? හරියටම හරි. ඒකට තමයි දෙපාර්තමේන්තුකරණය කියන්නේ. සේවකයෝ 5000ක් තනි තනිවම වැඩ කරලා හරියන්නේ නැහනේ. උන්ව කණ්ඩායම් කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? පදනමක් තියන්න එපා. පදනම් කීපයක්ම තියෙනවා. කාර්ය අනුව වෙන් කරන්න පුරුවන්. ඒ කියන්නේ ගණකාධිකාරිවරු ඔක්කොම මූල්‍යාංශයට, සේල්ස් කරන අය ඔක්කොම මාකටිං අංශයට. එක පැත්තක රිදි සෝදන යන්ත්‍ර හදන කණ්ඩායම තව පැත්තක. සමහර වෙලාවට භූගෝලීය පිහිටීම අනුවත් වෙන් කරනවා. ඒ කියන්නේ ආසියානු කලාපයට එක අංශයක්, යුරෝපයට තව අංශයක් විදිහට. අන්න එතන වෙන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔහුම වෙන වෙනම අංශ හැදුවාම ඒගොල්ලෝ තමන්ගේ කොටස ගැන විතරක් හිතන වැඩ කළොත් ඒ කියන්නේ කණ්ඩායම් අතර සම්බන්ධයක් නැති වුණොත් ඔව්
දැන් උදාහරණයක් විදිහට මාකටිං කරන කණ්ඩායම පාරිභෝගිකයන්ට ලොකු පොරොන්දුලක් දෙනවා මේ අලුත් ෆෝන් එකේ මෙහෙම කැමරාවක් තියෙනවා කියලා. හැබැයි ඉංජිනේරු කණ්ඩායමට ඒ තාක්ෂණය තාම හදාගන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. මේ ඔක්කොම එකට ගැට ගහන්නේ කොහොමද? අන්න එතනදී තමයි සමායෝජනය, ඒ කියන්නේ කෝඩිනේෂන් කියන සංකල්පය කරලියට එන්නේ. ඇත්තදම වැඩ බෙදන එක ලේසි. හැබැයි මේ විසිරීලා තියෙන විවිධ අංශ ඔක්කොම එකම අරමුණකට යොමු කරන එක තමයි අමාරුම දේ. ඒ කියන්නේ මේක හරියට මැලියම් වගේ නේද? හැම දෙපාර්ට්මේන්තුවක්ම එකට බැඳලා තියාගන්නවා. අනිවාර්යයෙන්ම මූල්‍යාංශය, නිෂ්පාදනාංශය සහ අලෙවි අංශය අතර නිරන්තර sannivedanayak තියෙන්න ඕනි. එහෙම නැති වුණොත් අර ආයතනය ඇතුළේම ඉන්න කණ්ඩායම් එකිනෙකා එක්ක තරග කරන තත්යකටපත් වෙනවා. එතකොට මුළු සැලැස්මම කඩාගෙන වැටෙනවා. ඔව්, ඒක ලොකු අවදානමක්. හරි. එතකොට අංශ වෙංගලාට පස්සේ කවුද කාටද උපදෙස් දෙන්නේ කියන එක ඊළඟ ලොකුම ප්‍රශ්න වෙනවා. දහස් ගණනක් සේවකයෝ ඉන්නකොට තීරණ ගන්න කවුරු හරි ඉන්න අපයි. නැත්නම් මුළු දවසම විවාද කර කර ඉන්න තමයි වෙන්නේ. ඒක ඇත්ත. ඉතින් මේ මූලාශ්‍ර වලට අනුව කොහොමද ආයතනයක් තීරණය කරන්නේ? කාටද බලය තියෙන්නේ කියලා? මෙතනදී එක වගේ පේනෙන හැබැයි සම්පූර්ණයෙන්ම වෙනස් වචන දෙකක් ගැන අපිට කතා කරන්න වෙනවා. ඒ තමයි අධිකාරිය සහ වගකීම. ඒ දෙකේ වෙනස මොකද්ද? අධිකාරිය කියන්නේ කෙනෙකුට නීත්‍යානුකූලව ලැබෙන අයිතිය. ඒ කියන්නේ අනිත් අයට අණ කරන්න, සම්පත් පාවිච්චි කරන්න, අර තනතුරෙන් ලැබෙන බලය. හැබැයි වගකීම කියන්නේ පාරගත්තු කාර්ය සාර්ථකව අවසන් කරන්න තියෙන බැඳීම. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න මම මේක පැහැදිලි කරගන්නම්. මැනේජර් කෙනෙක් එයාගේ යටතේ ඉන්න සේවකයෙකුට මොකක් හරි රිපෝට් එකක් හදන්න කිව්වොත් මැනේජර් පාවිච්චි කරන්නේ එයාගේ අධිකාරිය නේද? ඔව්, හරියටම හරි. හැබැයි ඒ රිපෝට් එක අන්තිමට වැරදුනොත් මැනේජර්ට පුරවන්ද මේක මගේ වරදක් නෙවෙයි මම අර සේවකයාටනේ මේක කරන්න කිව්වේ කියලා ඇඟ බේරා ගන්න. කොමටවත් බෑ. ගොඩක් දුර්වල කළමනාකරුවන් කරන ලොකුම වැරද්දක් ඕක. කළමනාකරුවෙකුට තමන්ගේ අධිකාරිය පවරන්න පුළුවන්. ඒ කියන්නේ තීරණ ගන්න බලය වෙන කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි කවදාවත් තමන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම පවරලා අයින් වෙන්න බෑ. ඒ කියන්නේ සේවකයා අතින් වැරද්දක් වුණත් ඉහළ කළමනාකාරීත්වයට උත්තර බැඳින්න වෙන්නේ ආදාළ මැනේජර්ටමයි. අනිවාර්යයෙන්ම මේ උපදෙස් දීම සහ වගවීම නිවැරදිව පවත්වාගෙන යන්න තමයි ආයතනයක අනකිරීමේ දායමය, ඒ කියන්නේ chain of command එක නිර්මාණය කරන්නේ. අනකිරීමේ දායමය කියනකොට නම් මෙහින්නේ අර හමුදාවේ වගේ වැඩක්. ජෙනරල් කර්නල්ට අණ දෙනවා, කර්නල් කැප්ටන්ට අණ දෙනවා වගේ දෙයක්ද මේක? හරියට මේ වගේ තමයි. ඉහළම ප්‍රධාන විධායක නිලධාරියාගේ, ඒ කියන්නේ CEO ගේ ඉඳලා පහළම සේවකයා දක්වා උපදෙස් පහළට ගලාගෙන යන, ඒ වගේම වගවීම ඉහළට ගලාගෙන යන නොකඩනු රේඛාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැම සේවකෙක්ම දැනගන්න ඕනේ තමන්ගේ බොස් කවුද, බොස්ගේ බොස් කවුද කියලා. ඔව්. මේකට කෙලින්ම සම්බන්ධ තව ප්‍රායෝගික මූලධර්මයක් තියෙනවා. ඒකට කියන්නේ අනකිරීමේ ඒකීයත්වය කියලා. ඒ කියන්නේ එක් සේවකයෙකුට ඉන්න පුරුවන් එක ප්‍රධානියෙක් විතරයි. ඒකනම් කොච්චර වැදගත්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හිතන්නකෝ සේවකයෙක් වැඩ කර කර ඉන්නකොට මූල්‍යාංශයේ මැනේජර් එවිත් කියනවා ඔක්කොම නවත්තලා මේ ඔඩිට් එක ඉවර කරන්න කියලා. ඔව්, එම වෙනවනේ සාමාන්‍යයෙන්. තව විනාඩි 5කින් මානව සම්පත් අංශය, ඒ කියන්නේ HR මැනේජර් එවිත් කියනවා නෑ දැම්ම මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න කියලා. එතකොට සේවකයාට මොකද වෙන්නේ? මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව මේ මිනිස්සයා දෙඩි මානසික පීඩනයකට ලක් වෙනවා. අනේ ඒ පීඩනය නැති කරලා ආයතනයේ වැඩ කටයුතු සුමටව කරගෙන යන්න තමයි මේ අනකිරීමේ ඒකීයත්වය තියෙන්නේ. ඒක එකම මතුවෙන ඊළඟ ප්‍රශ්නේ තමයි එක්කලමනාකාරයෙකුට යටතේ සේවකයන් කී දෙනෙක් පාලනය කරන්න පුළුවන්ද කියන එක. ඒකටත් නමක් තියෙනවද? ඔව්, මේකද කියන්නේ පාලන අවකාශය, එහෙම නැත්නම් span of control කියලා. ඒක ඉතින් කරන රසාවන වෙනස් වෙනවා ඇති නේද? දැන් හිතන්නකෝ කෝල් සෙන්ටර් එක හැමෝම කරන්නේ එකම විදිහේ වැඩක් නේ. එතකොට ඒක සුපර්වයිසර් කෙනෙකුට සේවකයන් 50ක් වුණත් පාලනය කරන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම. ඒ වගේ ඒකාකාරී සරල වැඩවලදී පාලන අවකාශය පුළුල් වෙනවා. හැබැයි සංකීර්ණ පරිේශන කරන විද්‍යාඥයන් කණ්ඩායමක් වගේ ඉන්න නම් මැනේජර් කෙනෙකුට පාලනය කරන්න පුළුවන් උපරිම 4-5 දෙනෙක් විතර වෙයි නේද? ඒක ඊටම නිවැරදි නිගමනයක්. සංකීර්ණ නිර්මාණශීලී වැඩවලදී පාලන අවකාශය පටු වෙන්න ඕන. ඉතින් මේ අපි කතා කරපු අනකිරීමේ දායමය, අනකිරීමේ ඒකීයත්වය සහ පාලන අවකාශය කියන ඔක්කොම එකතු වුනම තමයි ආයතනයක නිල ව්‍යුහය, ඒ කියන්නේ ආයතන සටහන ඕක් chart එක හැදෙන්නේ. මේ
ආයතන සටහන් ගත්තාම ගොඩක් වෙලාවට අපි දකින්නේ අර පිරමීඩයක් වගේ තියෙන සටහන් නේද? උඩම එක්කෙනෙක් ඉන්නවා පහළට යන්න කොටු ගොඩක් වැඩි වෙනවා. මේවා සිරස් සටහන් කියලා කියන්නේ. ඔව් ගොඩක් වෙලාවට දකින්නේ ඒවා තමයි. හැබැයි මූලාශ්‍රවල තිරස් සහ චක්‍රීය කියලා ආයතන සටහන් වර්ග තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ චක්‍රීය සටහනක් කියන්නේ මොකක්ද? චක්‍රීය සටහනක් කියන්නේ ආයතනයක් දිහා බලන සම්පූර්ණම වෙනස් කෝණයක්. මේක හරියට ඉලක්ක පෝරුවක් වගේ. මේකේ ප්‍රධාන විධායක නිලධාරියා, ඒ කියන්නේ CEO ඉන්නේ ඉහළම තැන නෙවෙයි හරියටම මැද. ඒ කියන්නේ කේන්ද්‍රය. එතකොට අනිත් අංශ? එතන ඉඳලා වටේට මුදු විදිහලා තමයි මූල්‍ය, මෙහියුම් වගේ අනෙක් අංශ විහිදිලා යන්නේ. මේකෙන් මනෝවිද්‍යාත්මකව ලොකු වෙනසක් කරනවා. ඒ කොහොමද? ප්‍රධානියා කියන්නේ උඩින්දම් පහළ අයව පාලනය කරන කෙනෙක් නෙවෙයි, මැද ඉඳන් මුළු ආයතනයටම සහයෝගය දෙන කෙනෙක් කියන අදහස තමයි මේකෙන් නිරූපණය වෙන්නේ. එක හරිම අපූර්ව අදහසක්. එතකොට මේ සටහන් වලින් කියන්නේ කාටද බලය තියෙන්නේ, කාටද අණ දෙන්න පුළුවන් කියන එක නේද? ඒ කියන්නේ තනුතුරෙන් ලැබෙන අධිකාරිය. ඔව් හරියටම. හැබැයි ප්‍රායෝගික ලෝකයේදී දොරේ ලොකු බෝඩ් එකක් තිබ්බ කියලා මිනිස්සු ඒ කෙනාට ගරු කරන්නේවත් කියන දේ අහන්නේවත් නැති අවස්ථා ඕනෑ තරම් තියෙනවා. සමහර විට කිසිම ලොකු තනතුරක් නැති කෙනෙකුටත් ආයතනයේ ඇතුලේ පුදුම බලපෑමක් කරන්න පුළුවන්. බලය සහ අධිකාරිය අතර තියෙන මේ පරස්පරය පැහැදිලි කරන්නේ කොහොමද? ඔතන තමයි කළමනාකරණයේ රසවත්ම තැන තියෙන්නේ. අධිකාරිය කියන්නේ තනතුර නිසා ලැබෙන නීත්‍යානුකූල අයිතිය විතරයි. හැබැයි බලය කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඒ කියන්නේ බලය කියන්නේ තනතුර මොකක් වුණත් අනිත් අයගේ හැසිරීම වෙනස් කරන්න කෙනෙකුට තියෙන හැකියාව. මේ බලය ලැබෙන මූල ආශා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි තනතුර මත ලැබෙන බලය. ඒකට අර අපි කලින් කතා කරපු නීත්‍යානුකූල බලය අයිතියයි නේද? ඔව් ඒක අයිතියයි. වෙනයින් කරන්න පඩි කපන්න තියෙන හැකියාව. මේ තුනම එන්නේ ආදාළ පුටුව නිසාමයි. හරියටම හරි. හැබැයි කෙනෙකුට ඔය කිසිම දෙයක් නැත්නම්, ඒ කියන්නේ පඩි වැඩි කරන්නවත් අස් කරන්නවත් බලයක් නැත්නම් කොහොමද ඒ කෙනාට අනිත් අය මත බලයක් තියන්නේ? අන්න එතනදී තමයි දෙවැනි කොටස, ඒ කියන්නේ පුද්ගලයා මත ලැබෙන බලය වැදගත් වෙන්නේ. මේක තනතුරෙන් ලැබෙන බලයට වඩා ගොඩක් ප්‍රබලයි. මේකට ප්‍රධාන දේවල් දෙකක් අයිතියි. මොනවද ඒ දෙක? එකක් විශේෂඥ බලය. එහෙමත් නැත්නම් එක්ස්පර්ට් පවර්. ඒ කියන්නේ තමන්ගේ තියෙන සුවිශේෂී දැනුම සහ පළපුරුද්ද නිසා ලැබෙන බලය. අනිත් එක ආකර්ෂණ බලය. ඒ කියන්නේ රෙෆරන්ට් පවර්. කෙනෙකුගේ තියෙන පෞරුෂය, නායකත්ව ලක්ෂණ නිසා අනිත් අය ඔහුට දක්වන ගෞරවය මත ගොඩනැගෙන බලය. මේක තීරුම් ගන්න මම හොඳ උදාහරණයක් කියන්නම්. හිතන්නකෝ සිකුරාදා හවස 3ට විතර ලොකු රිපෝට් එකක් යවන්න තියෙන වෙලාවක මුළු ආයතනයේම පරිගණක පද්ධතිය එකපාරටම කැඩෙනවා. අම්මෝ, ඒක නම් ලොකු ප්‍රශ්නයක්. ඔව්, ප්‍රධාන විධායක නිලධාරියා කෑ ගහනවා, මැනේජර්ලා කලබල වෙලා දුවනවා. අන්න ඒ වෙලාවට පහළම මට්ටමේ ඉන්න කනිෂ්ඨ IT, ඒ කියන්නේ IT නිලධාරියා එතනට එනවා. ඒ මොහොතේ මුළු ආයතනයම පාලනය කිරීමේ ඇත්තම බලය තියෙන්නේ අර IT නිලධාරියාට නේද? CEOට නීති ආනුකූල බලය තිබුණට එයාට මුකුත් කරගන්න බෑ. හැබැයි IT නිලධාරියාට අර කියන විශේෂඥ බලය තියෙනවා. ඊටමත් අපූර්ව උදාහරණයක්. ඒ වෙලාවට CEO-ට සිද්ධ වෙනවා අර කනිෂ්ඨ නිලධාරියා කියන දේ අහගෙන ඉන්න. පරිගණකයෙන් අයින් වෙන්න මුකුත් ඔබන්න එපා කියලා IT නිලධාරියා කිව්වොත් CEO ඒක කරනවා. අනිවාර්යෙන්ම. මේකෙන් තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි හුදෙක් තනුතුර මත විතරක් කියපෙන නායකයෝ ඉක්මනින්ම අසාර්ථක වෙනවා. හොඳම කළමනාකරුවන් තමන්ගේ තනුතුරට අමතරව තමන්ගේ දැනුමෙන් සහ පෞරුෂයෙන් මේ කියන විශේෂඥ සහ ආකර්ෂණ බලය ගොඩනගා ගන්නවා. එක නායකත්වයේ දිහා බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. දැන් අපි නැවතත් මුල ආයතනයේ දිහාම බැලුවත් තීරණ ගැනීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් එනවා. මේ ආයතනයේ හැම තීරණයක්ම ගන්නේ ඉහළම පුටු වලින් අයද? එහෙම නැත්නම් පහළින් අයට තීරණ ගන්න පුරවන්ද? මූලාශ්‍රවල මේ ගැන කතා කරන්නේ මධ්‍යගතකරණයේ සහ විමධ්‍යගතකරණයේ විදිහට නේද? ඔව්. මධ්‍යගතකරණය කියන්නේ ආයතනයේ තීරණ ගැනීමේ සීලම බලතල ඉහළ කළමනාකාරීත්වයේ විතරක් තියාගන්න එක. විමධ්‍යගතකරණය කියන්නේ ඒ තීරණ ගැනීමේ බලය පහළ මට්ටමේ කළමනාකාරුවන්ටත් සේවකීන්ටත් බෙදා දෙන එක. මට හිතෙන විදිහට කුඩා ස්ටාර්ට්අප් එකකට නම් මධ්‍යගතකරණය ගොඩක් ඇදගුරුගත් අයිතිකාරයෝ 3 දෙනෙක් ඉන්නවා. යාලා ඉක්මනින් තීරණ අරගෙන වැඩේ කරනවා. ඔව්, කුඩා තැන්වලට ඒක ගැලපෙනවා. හැබැයි රටවල් ගණනාවක පැතිරුණු බහුජාතික සමාගමකට මේක කොහොමවත් ගැලපෙන්නේ නැහැ නේද? හැම පොඩු තීරණයක්ම ඉහළට යවල අනුමැතිය එනකම් හිටියොත් ආයතනයේ වැඩ සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා.
හැබැයි අනිත් පැත්තෙන් බලය පහලට දුන්නොත් ලොකු අවදානමක් තියෙනව නේද? පහල ඉන්න මැනේජර් කෙනෙක් වැරදි තීරණයක් අරගෙන මිලියන ගානක පාඩුවක් කළොත් මොකද කරන්නේ? ඔබ ওই මතු කලේ මේ සංකල්ප දෙකේ තියෙන ලොකුම ගැටුම. මධ්‍යගත කලාම පාලනය ලේසි, වේගවත්. හැබැයි පහළ සේවකීන්ගේ උනන්දුව නැති වෙනවා. රුපියල් 1000ක වියදමක් අනුමත කරගන්නත් CEO ගෙන් අහන්න ඕනේ නම් ඒ මැනේජර්ට Taman ගැන කලකිරීමක් වෙනවා. ඔව් ඒක හරිම නිස්සාර හැඟීමක්. අන්න ඒක නැති කරලා සේවකයන්ම දිරිමත් කරන්න තමයි විමධ්‍යගත කරන්නේ. එතකොට සේවකයන්ට වගකීමක් දැනෙනවා, එයාලා අනාගත නායකයෝ විදියට හැදෙනවා. හැබැයි ඔබ කිව්වා වගේ ඒකේ අවදානමක් තියෙනවා. ඉතින් මේකට විසඳුමක් නැද්ද? තියෙනවා. සාර්ථක සමාගම් කරන්නේ මූලෝපායක සහ මූල්‍යමය ලොකු තීරණ ඉහිල්ල තියාගෙන එදිනෙදා මෙහියොම් තීරණ පහළට බෙදා දීලා ඊටාම සමබර තනක් හොයාගන්න එක. හරියටම හරි. informal organizations නිල රාමුවෙන් පිටත මිනිස්සුන් Tamanගේ පොදු කැමැත්ත විනෝදාංශ මත ඉබේම කණ්ඩායම් හදාගන්නවා. මානව පරිණාමයේ ඉඳලම මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ රංචු විදිහට ජීවත් වෙන්න. ආයතනයක් ඇතුලේ වුණත් ඒ මනෝවිද්‍යාත්මක අවශ්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාම දවල්ට එකට කෑම ගන්න සෙට් එකක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සතියාන්තයේ ක්‍රිකට් ගහන්න එකතු වෙන කට්ටියක් ඉන්නවා. ඒ කණ්ඩායම ඇතුලේ මූල්‍ය අංශයේ කෙනෙකුත් ඉන්නවා, මාකටිං කෙනෙකුත් ඉන්නවා, HR අංශයේ කෙනෙකුත් ඉන්නවා. ඔව් ඔව්. හැබැයි මේ වගේ නිල නොවන කණ්ඩායම් හැදෙන එක ආයතනයට භයානක නැද්ද? මේවා හරහා කේලම් කටකතා පැතිරිලා කලමනාකරුවන්ගේ පාලනය ගිලිහෙන්න පුරුවන් නේද? ඇයි සමාගම් මේවා තහනම් කරන්නේ නැත්තේ? මිනිස්සුන්ගේ ස්වභාවය තහනම් කරන්න කාටවත් බෑනේ. ඒ වගේම එයම කරන්න එක මෝඩකමක්. මොකද මේ අවිධිමත් සංවිධාන කියන්නේ ආයතනයකට හිසර දෙයක් නෙවෙයි, ආයතනය පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්. ඒ කොහොමද? සේවකයන්ගේ මානසික ආතතිය අඩු කරන්න, රස්සාවට එන්න ආසාවක් ඇති කරන්න මේ මිත්‍රකම් ගොඩක් උදව් වෙනවා. ඒ වගේම දක්ෂ කළමනාකරුවන් මේ අවිධිමත් ජාලය තමන්ගේ වාසියට පාවිච්චි කරනවා. ඒ කිව්වේ හිතන්නකෝ නිල ක්‍රමයට චක්‍රලේඛයක් යවලා සේවකීන්ට පණිවිඩයක් දෙන්න දවස් ගාණක් යනවනම් මේ අවිධිමත් කණ්ඩායමක ඉන්න ප්‍රධාන කෙනෙකුට ඒක කිව්වම විනාඩි 10න් මුළු ආයතනෙම ඒක දැනගන්නවා. නිල ව්‍යුහයට කරන්න බැරි ගොඩක් දේවල් මේ අවිධිමත් ව්‍යුහය හරහා ඉතාම ඉක්මනින් කරගන්න පුළුවන්. ඒක හරියට ආයතනය ඇතුලේ තව සැඟවුණු ආයතනයක් දුවනවා වගේ වැඩක්. ඇත්තම මේක මිනිස්සු එකතු වුණා වැඩ කරන විදිහ ගැන හරිම ගැඹුරු විමර්ශනයක් වුණා. සමන් දෙන ආයත සටහන් ලබා ගන්න බැරි නිසා විශේෂයෙන්ම ගමනක් බිමනක් යන ගමන් අහන ආයත අපි අද කතා කරපු මේ මුළු සාකච්ඡාවම විනාඩියක් ඇතුළත ඉක්මනින් සාරාංශ කරමු. පැහැදිලිවම ප්‍රධාන කරුණු 5ක් අපි මතක තියාගමු. පළවෙනි එක සංවිධානය කිරීම පටන් ගන්නේම ලොකු කාර්යයක් කුඩා කොටස් වලට බෙදලා ඒ කියන්නේ ශ්‍රම විභාජනය කරලා ඒවා සමානකම් අනුව දෙපාර්තමේන්තු බවට පත් කිරීමෙන්. දෙවෙනි කරුණු පැහැදිලි ව්‍යුහයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැමෝටම එක ප්‍රධානියෙක් ඉන්න ඕනේ. ඒකට කියන්නේ අණකිරීමේ ඒකීයත්වය. ඒ වගේම කළමනාකරුවෙකුට පාලනය කරන්න පුළුවන් ප්‍රායෝගික සේවක පිරිසක් ඉන්න ඕනේ. ඒකට කියන්නේ පාලන අවකාශය. හරියටම හරි. තුන්වෙනි එක අධිකාරිය සහ බලය කියන්නේ දෙකක්. තනුතුරින් ලැබෙන බලයට වඩා තමන්ගේ දැනුමෙන් සහ පෞරුෂයෙන් ලැබෙන බලය, ඒ කියන්නේ විශේෂඥ සහ ආකර්ෂණ බලය ඊටාම ප්‍රබලයි. අර අපි කතා කරපු IT නිලධාරියාගේ උදාහරණය වගේ. හතරවෙනි කරුණු. තීරණ ගැනීමේ බලය ඉහළම තියා ගන්නවද? ඒ කියන්නේ මධ්‍යගත කරනවද? නැත්නම් පහළට බෙදලා දෙනවද? ඒ කියන්නේ විමධ්‍යගත කරනවද කියන එක ආයතනයේ ස්වභාවය අනුව සමබරව තීරණය කරන්න ඕනේ. ඔව්. පස්වෙනි කරුණ තමයි නිල ආයතන සටහනට පිටින් හැදෙන මිනිස්සුන්ගේ යාලුකම් සහ බැඳීම්. එහෙමත් නැත්නම් අවිධිමත් සංවිධාන කියන්නේ ආයතනයකට සතුරෙක් නෙවෙයි. ඒක ආයතනයේ චිත්ත ධෛර්යය තියාගන්න අත්‍යවශ්‍යම දෙයක්. මේ සම්පූර්ණ කතාවම හිතට වදින එක උපමාවකින් කියනවා නම් මෙහෙම කියන්න පුළුවන්. අපි අර මුලින් කතා කරපු නිල සංවිධාන සටහන, ඒ කියන්නේ කොටු ගහලා ඉරි ඇඳලා තියෙන chart එක තමයි ආයතනයක යට සැකිල්ල. ඒකෙන් තමයි හැඩය හැදෙන්නේ. ඒක ලස්සන උපමාවක්. හැබැයි අර අපි අන්තිමට කතා කරපු මිනිස්සු අතර තියෙන යාලුකම්, කෑම කන වෙලාවට කතා කරන දේවල්, අන්නේ අවිධිමත් බැඳීම් තමයි ඒ ඇටසැකිල්ල පුරා දිවෙන ස්නායු පද්ධතිය. ආයතනයට පණ දෙන්නේ ඒකයි. ඇත්තටම ඒක තමයි ජීවය. ඉතින් ඊළඟ වතාවේ ඕනෑම කෙනෙක් කාර්යාලයකට, කර්මාන්ත ශාලාවකට එහෙමත් නැත්නම් ගමේ සමිතියකට ගියත් අර නිල නාම පුරුදිහා විතරක් බලන්නේ නැතුව
ඇත්තටම බලයේ තියෙන්නේ කාටද? අර හැංගීලා තියෙන ස්නායු පද්ධතිය වැඩ කරන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරලා බලන්න. ඒක රැකියා ලෝකෙ දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරાવી. ඉතින් අද දවසේ මේ අපූර්ව සාකච්ඡාවට එකතු වුණාට බොහොම ස්තුතියි. තවත් මේ වගේම රසවත් මාතෘකාවකින් ඊළඟ වතාවේදීත් හමු වෙමු. සුබ දවසක්.